හායි කොහොමද මම අද පාර්ම ඉඳලා මිලානෝ යනවා. ඉතින් ඉතලි වල ඉතින් ඔයාලත් එක්ක vlog එකක් share කරගන්න හිතුණා. ඉතින් බලමු කොහොමද යන්නේ කියලා. ඉතින් අද දවසම train වලයි බස් වලයි තමයි ඉතින් ගමන යන්න තියෙන්නේ. ඉතින් මෙහි train මේ වගේ. ඉතින් මම මේ train එකේ යනකම් ඉතින් බලාගෙන ඉන්න train එකට ඇතුළට නැගලා ඉතින් දැන් පිටත් වුණා යන්න. දැන් ඉතින් පැය එකමාරක විතර ගමනක් තියෙනවා. මට ඇත්තට මේ වෙලාව හොඳටම නිදි මතත් එක්ක. මොකද මේ උදේ මම හිතන්නේ 7ට විතර මම ගෙදරින් එද්දි උදේ 6යි වෙලාව. ඉතින් පේනවලු වගේ බුබුනි හැටිත්. ඉතින් මම යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම මේ ට්‍රේන් එකේ යන ගම ඉතින් වටපිටාවට වීඩියෝ කරා. ඉතින් ඇත්තට වීඩියෝ කරන්න එහෙම ලොකු දේවල් නැහැ. ගොඩාක් තියෙන ඉතින් ඔය මේ වගා කරන ඒ වගේ තැන් චූටි ගඟවලුයි ඒව තමයි ඉතින් තිබ්බේ. ඉතින් ඒව චුට්ට ඉතින් වීඩියෝ කරගත්තා. ඇත්තටම මම ට්‍රේන් එකේ නිදාගත්තා. ඉතින් ඒක හින්දා ගොඩාක් වීඩියෝ කරගන්න නම් බැරුව ගියා. මට හැරෙන වෙලාවට ඔය දකින්න ලස්සන දැක්චුට්ට වීඩියෝ කරගත්තා. දැන් මම මිලාන් වල ඉන්නේ. ඉතින් මම දැන් මේ ට්‍රේන් එකෙන් බහින්න මේ යන්නේ. ඉතින් මට බහින එක නම් වීඩියෝ කරගන්න බැරුව ගියා. ඊට පස්සේ මම මේ ආයේ අලුත් ට්‍රේන් එකකට නැග්ගා. මොකද අපේ අම්මට නේල්ස් හදන්න ඕන කිව්වා. ඒක තියෙන්නේ අපේ අක්කලාගේ ගෙවල් පැත්තේ. ඉතින් එහි යන්න තව ට්‍රේන් එකක් ගන්න ඕන. ඉතින් දැන් මේ එහි යන ගමන් ඉන්නේ. ඉතින් ඒ ට්‍රේන් එකෙනුත් මේ බැහැලා ඉතින් පයින් යන්න ඕන ටිකක් දුර. ඉතින් මේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් දැන් මේ නේල්ස් හදන තැනට මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපේ අම්මගේ විතරයි නේල්ස් හදන්නේ. අපේ මුකුත් කරන්නේ නැහැ. ඒකත් පැය භාගයක විතර චූටි වැඩක් තිබ්බේ. ඉතින් ඒක ඉවර වෙනකම් මමයි අක්කයි ඉතින් ඉඳගෙන හිටියා. පස්සේ අපි මේ නේල්ස් වැඩේ ඉවර කරලා පීට්සා කන්න ආවා. ඉතින් උදේට නේක හින්දා පොඩි චුට්ටක් කෑවා. ඉතින් ඊට පස්සේ එතනම ළඟ පොඩි පල්ලියක් තිබ්බා. පොඩි නැහැ ඒක ලොකුයි. ඒකට ගියා. එතන ලස්සන දේවමැණියන්ගේ මේ සුරෝමක් තිබ්බා. ඇත්තට මේක මාරම ලස්සනයි. ඒක දිහා බලන් ඉන්නවා මේක තමයි සුරෝම. ඉතින් මාරම ලස්සනයි සුරෝම. ඊට පස්සේ පල්ලියෙන් එළියට ඇවිල්ලා අපි ගියා කැපුචිනෝ එකක් බොන්න. බ්‍රියෝෂ් කාලා කැපුචිනෝ එකක් බිව්වා. ඊට පස්සේ මමයි අම්මයි අක්කලාගේ පැත්තෙන් අපේ අම්මලාගේ ගෙවල් පැත්තට එන්න පිටත් වුණා ලොරේතෝ පැත්තට. ඉතින් මේ ඒකත් ඉතින් ට්‍රේන් එකේ බස් එකේ යන එකක් තමයි ඉතින් තියෙන්නේ. අද දවසම ට්‍රේන් වල බස් වල මෙට්‍රෝ වල එහෙම යන ගමනක් තිබ්බේ. ඇත්තට දැන් මම මේ වැඩ ටික ඉවර කරගෙන ආයෙ යන්න ඕන පාර්ම ට්‍රේන් එකේ. ඉතින් දැන් මේ අපේ අම්මලාගේ ගෙවල් පැත්තට යන්න ඉතින් මෙට්‍රෝ එක ගත්තා. ඊට පස්සේ අපි ආවා පොඩි ෂොප් එකකට. මෙතන ඔය වලං එතකොට ඔය නිකන් කිචන් එකට අවශ්‍ය බඩු ඔක්කොම තියෙනවා. ඉලෙක්ට්‍රික් බඩු ඔක්කොම තියෙන. ඉතින් එතෙන්ට චුට්ටක් ආවා.
ඊට පස්සේ එතන ගිහින් මම අම්මලා ගෙදර ගියා. එතන නම් වීඩියෝ කරේ නැහැ. අම්මලා ගෙදරට ගිහිල්ලා ඉතින් දැන් මම ආයේ මේ බස් එකේ නැගලා ට්‍රේන් එක අරගෙන ආයේ මිලාන් ඉඳලා පාල්මා යන්නේ. ඉතින් මේ ට්‍රේන් එක ගන්න ඉන්නේ. ඉතින් මේ වෙලාවේ නිකන් හොඳටම වහින්න يعني මම ඒ බස් එකේ එද්දි වැස්සා. ඊට පස්සේ ට්‍රේන් එක ගන්න මෙතෙන්ට ආවට පස්සේ ටික වැස්ස අඩු කරා. ඒ උනාට අර අහස හොඳටම කළු කරලා තිබ්බේ වහින්න. ඉතින් මම දැන් මේ ට්‍රේන් එක එනකම් බලාගෙන ඉන්නවා ඉතින් යන්න. මම දැන් ඉතින් මේ පිටත් වුණා ආයේ මිලාන් ඉඳලා පාල්මා වලටම යන්න. ඉතින් මෙතන ලස්සන ගඟක් දැක්කා. ඒකත් වීඩියෝ කරගත්තා. දැන් ඉතින් ඔහොම ඉඳගෙන ඉතින් යන්න තමයි තියෙන්නේ. ඉතින් මම ආයේ වැඩි වීඩියෝ කරෙත් නැහැ. ඉතින් මම ආයේ ලස්සන අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එන්න. ඉතින් අදට මම ගිහින් එන්නම්. බයි.